සැලසෙමු ළඟ සිටින විට දඟකාරී රතුචුදී කොත්ලේ මේ නිකන්ගේ අපි තව පාර පැරිසි රවුමක් නැගගෙන එහෙනම් අපි යමු මම දෙබිඩි ජීවිතයක් ගත කරන කෙල්ලෙක්. මට දැනගන්නේ ඒක කරන්න බැරි වැඩක්. බෑ කිව්වොත් බෑ. බෑනේ මටත් එන්න ගොඩක් යාළුවෝ. ඒ නිසානේ මං කැමති නැත්තේ මේ ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ෆිල්ම් වලින් තමයි හොඳට විනෝද වෙන්නේ. නේද? මට පීනන්නේ හිතෙනවනේ අපි. මම ෆැෂන් වලට ආදරේ මගේ යාළුවන්ටත් ආදරේ. වගේම තමයි ඒඩ්‍රියන්. ඔන්න ඊට පස්සේ තමයි ලෝකා එන්නේ. ඇත්තම කිව්වොත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඇහුණා. මේරිනෙට් ඔයා තියනවා. අපි මොකද කරන්නේ? මේ ප්‍රශ්නේදී මේරිනෙට්ට ඕන වෙන්නේ යාළුවෝ. තමයි ඕනි. ඉන්න ඕනේ. එතකොට ටිකේට මොකද වෙන්නේ? අනේ අපි යාළුවා ගෙදර යමුද? අප්පා බලුවට රහස කිව්වා මේ බ්‍රේස්ලට් එකෙන් අපි රතු චූටි වෙලා ඉන්නකල් මගේ ජීවිතේට කවුරුත් ලං කර කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බෑ. ජීවිතේ ප්‍රශ්න වැඩි මං කැමති රතු චූටි වගේ ඉන්න. නෑ අපි හැමෝම මේ බ්‍රේස්ලට් එකට අපේ රහස කිව්වා. දැන් එහෙනම් ඔයාලා මගේ යාළුව වෙනකොට මං අකමැති ඇති. කවුරුත් නෑනේ. පිදිලා ගිහිල්ලා එහෙම වුණාම ඉතින් වාසි මගේ අකුමලට යාළුවන YouTube copyright පරිශන නිසා මේ කොටින් එක සම්පූර්ණ වීඩියෝ මෙතනට දෙන්න විදියක් නැහැ. ඒ නිසා full video එක බලන්න පල්ලි description එක තියෙන link එක කලක් කරන්න. ඊට පස්සේ channel එක subscribe කරලා ආපහු බැංකු බටන් එක ඔබලා කලින් පූජායකට આવත් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකම බලන්න පුළුවන් link එක unlock වේ. කොහොමද හොයාගෙන යාළු කරගන්න? නොකර හිටියොත් හොඳයි. මතකද? ස්තුතියි ට්‍රික්ස්. ඉතින් අතුරුවා. අයියෝ ට්‍රික්ස්. ජුටිට අපේ උදව් ඕනි වෙනවා. ලින්ටින් රෝස කුමරියනි අපි ඔබේ සේවයට කැපවී සිටිනවා. දන්නේ මොකක් හරි වැරද්දක්වත් වෙලාද? මගේ ග්‍රහණය බේරගන්නයි මම. ඔයාලගේ එක යාළුවෙක් රතු චූටිට අහු වෙලා ඉන්නේ. බැරි වුණත් අපිට අපි විශ්වාසයි. ඒ දැනගන්න වෙන්නේ නෑ. ඒක වෙන්න බැරි දෙයක්. ද යාළුවෙක් ඉන්නේ හින්දා. ඒ පූස් කොල්ලගේ මිල කෙවුලස් එක ගත්තා නම් රතු චූටිගෙන් ප්‍රශ්නෙ. වව්! ඒක ඔයාටම කියලා ඉල්ල ගන්න පුළුවන්කම තියෙද්දි මොකද? එතකොට ඔයා මං අපේ අමුතු ටික ගැන බලාගන්න. කරන්න කාලේ ඇවිත් මේරනේ. මං හොයාගන්නවා. සනාවට තමයි ඔයාලා වගේ යාළුවෝ ඉන්නේ. ඒ වගේම ඒඩ්‍රියන්ට මගේ හිතේ තියෙන අපිට කියන්න මතක කරන්න එපා. මං